ඔබත් කවදා හෝ උසක සිට බිමට වැටෙන හීනයක් දැකලා එකපාරටම ගැස්සිලා ඇහැරිලා තියෙනවද? ඒ වෙලාවට දැනෙන බය නිකන් හැඟීමක් නෙවෙයි. ඔබේ යටිහිත ඔබට දෙන ඊටමත් භයානක අනතුරු වැඟවීමක් වෙන්න පුළුවන්. අද අපි හෙළි කරන්නේ ඔබ නිතර දකින සිහින 10ක් පිටුපස සැඟවුණු මනෝවිද්‍යාත්මක සහ සාම්ප්‍රදායික රහස් ගැනයි. අවසානයේ වෙනකම් බලන්න. මොකද 10 වන හීනය ඔබේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. සද්දන්ත අලියෙකු දැකීම. හීනෙන් අලියෙක් පස්සෙන් එනව දැක්කම බය වුණාට ඇත්තටම ඒක වාසනාවේ සංකේතයක්. අලියා කියන්නේ ප්‍රතාපවත් භවයේ ලකුණ. ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යනකොට යටිහිත මේ රූපය මතු කරනවා. ඔබට උසස් නිලතල හෝ මූල්‍යමය ස්ථාවරත්වයක් ලැබෙන්න යන බවට මෙය සුබ ලකුණක්. විශේෂයෙන්ම සුදු ඇතික් දැකීම ඊටාම දුර්ලභ වාසනාවක්. දෙවැනි එක ගලා යන පිරිසිදු ජලය. නිසල පිරිසිදු ජලතලයක් දකිනවා කියන්නේ ඔබේ මනස සංසුන් වෙන්න යනවා කියන එකයි. මනෝවිද්‍යාත්මකව ජලය කියන්නේ පිරිසිදුවීමේ සංකේතය. හැබැයි ඔබ දකින්නේ මඩවුණු ජලය නම් ඒකින් කියවෙන්නේ ඔබේ ජීවිතය මේ වෙලාවේ ව්‍යාකූලත්වයකින් පවතින බවයි. 3. මරණය හෝ මල සිරුරක් දැකීම. හීනෙන් Taman මැරෙනවා දැක්කම බය වෙන්න එපා. සිහින විද්‍යාවට අනුව මරණය කියන්නේ අවසානයක් නෙවෙයි, අලුත් ආරම්භයක්. පරණ කරදර ඉවර වෙලා ඔබ අලුත් ජීවිතයකට පා තබන බවත්, ඔබේ ආයුෂ වැඩිවන බවත් මෙයින් අඟවනවා. සර්පයන් සහ උරගයන්. සර්පයෙක් දෂ්ට කරනවා දකින එක හරිම භයානක අත්දැකීමක් වුණත් සම්ප්‍රදායික මතය අනුව එය හදිසි ධනලාභයක හෝ මංගල යෝගයක පෙරනිමිත්තක්. සර්පයා කියන්නේ සැඟවුණු ශක්තියේ සහ වස්තුවේ ආරක්ෂකයයි. පළතුරු පිරුණු සරුසාර ගසක්. ඔබ දැඩි කැපකිරීමක් කරමින් ඉන්න කෙනෙක් නම් මෙන්න ඔබට සුබ පණිවිඩයක්. ගසක ගෙඩි පිරිලා තියෙනවා දකිනවා කියන්නේ ඔබේ මහන්සියේ පළදාව නෙලා ගන්න කාලය ඇවිත් කියන එකයි. ව්‍යාපාරික දියුණුව මෙහි ප්‍රධානාර්ථයයි. 6. අහසේ පියාසර කිරීම. කුරුල්ලෙක් වගේ අහසේ පියාසර කරන හීනයක් දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ජීවිතයේ බාධකවලින් මිදිලා ඉහළටම යනවා කියන එකයි. ඔබේ අභිලාෂයන් ජය ගැනීමට ඔබට ඇති දැඩි ආශාව මනෝවිද්‍යාත්මකව මෙයින් පෙන්නුම් කරනවා. 7. දත් වැටීමේ හෝ කැඩීම. මේ තරමක් අවධානය යොමු කළ යුතු හීනයක්. දත් වැටීමෙන් අදහස් වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසයේ පිරිහීම හෝ සමීපතමයෙකුගේ සෞඛ්‍ය ගැටලුවක් ගැන කෙරෙන පූර්ව අනතුරු ඇඟවීමක්. ඔබේ ජීවිතයේ ශක්තිමත් බැඳීමක් දුර්වල වන බව මෙයින් කියවෙන්න පුළුවන්. 8. මංගල උත්සවයකට සහභාගී වීම. අපිට සැබෑ ජීවිතයේ මංගල උත්සව සතුටක් වුණාට සිහින ලෝකයේදී ඒ එතරම් සුබ නැහැ. ඒ නඟවන්නේ ඔබට ඉදිරියේදී ලැබෙන්න යන වගකීම් සහ පීඩනයයි. ඇතැම් විට ශෝකජනක පුවතක් ඇසීමේ පෙරනිමිත්තක් ලෙසත් මේ සැලකෙනවා. 9. සීතල වැස්සකට තෙමීම. වැස්සෙන් වියලි පොළව පණ ලබනවා වගේ හීනෙන් වැස්සට තෙමෙනවා දැකීමෙන් කියවෙන්නේ ඔබේ හිතේ තිබුණු පීඩනයන් සේදී ගොස් සැනසීම උදාවන බවයි. මෙය අලුත් බලාපොරොත්තු වල සංකේතයයි. 10. උසක සිට බිමට වැටීම. අවසාන වශයෙන් අපේ වීඩියෝයේ මුලින්ම කතා කරපු ඒ වැටෙන හීනය මනෝවිද්‍යාත්මකව මෙයින් කියවෙන්නේ ඔබ තුල පවතින අනාරක්ෂිත බවයි. ඔබ ගන්න යන තීරණයක් ගැන ඔබට විශ්වාසයක් නැති වෙලාවට ඔබේ යටිහිත කියන්නේ පරිස්සම් වෙන්න කියලයි. ඉතින් අද අපි කතා කරපු මේ සිහින 10න් ඔබ නිතරම දකින්නේ මොන වගේ හීනයක්ද? එහෙම නැත්තම් මීට වඩා වෙනස් ඔබට තේරුම් ගන්න බැරි වුණු අමුතුම හීනයක් ඔබ දැකලා තියෙනවද? ඒක දැන්ම පල්ලෙහායින් කොමෙන්ට් කරන්න. මම මේ හැම කොමෙන්ට් එකක්ම කියවනවා වගේම ඒවට පිළිතුරු දෙන්නත් සූදානම්. ඔබේ ජීවිතයේ සැඟවුණු පැති සහ මෙවැනි මනෝවිද්‍යාත්මක රහස් ගැන දිගටම දැනගන්න කැමති නම් අපේ ෆැමිලි එකට එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊ අසල තියෙන බෙල් බටන් එක ක්ලික් කරන්න. අමතක කරන්න එපා. ඔබේ යටිහිත කියන්නේ ඔබේ හොඳම මඟ පින්වන්න. ඊ හඬට සවන් දෙන්න. අපි තවත් මෙවැනිම කුතුහලයෙන් පිරුණු වීඩියෝවකින් ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ඔබට සුබ සිහින පිනෙන වාසනාවන්ත රාත්‍රියක් වේවා.